Hello boys and girls, ඉතින් මොකද වෙන්නේ? අදත් ඔයාලා පිළිගන්නවා මයින්ඩ් ප්ලේ එකේ තවත් YouTube channel එකේ Minecraft gameplay එකට. ඉතින් මම මුලින්ම කියන්නේ මේ ඉන්නවා මේ මාසෙවල sub 20ක් අහලා දුන්න යංගෝ මේ මට දැන් අවුරුද්දක් ඇතුළත බම් YouTube monetize වෙන්න බෑ. එහෙම වුණාමනේ බං ඔය මොකද හම්බෙන්නේ සල්ලි. ඒකට පොඩි සබ් එකක් තියන් මම තව channel එකක් පටන් ගන්න ඉන්නේ මයින්ඩ් ප්ලේ ස්ටුඩියෝ කියලා. ඉතින් ඒකට සබ් එකක් දෙන්න තාම පටන්ගෙන නැහැ. ඒක මම වෙනම කාලෙක පටන් ගන්නවා. මොකද මේ ෆෝන් යන්න බම් මගේ ලා තියෙන්නේ. එකෙන් කරන්න පොඩ්ඩක් අමාරු channel එකක් බං හරිද? ඉතින් වෙන ගේමක් දෙන්න ඕන. මේ ඉතින් උඹලකට පොඩි සබ් එකක් දියෝ. අපි මෙතන දැන් මම අහන්නේ hardcore series එක. hardcore series එක මම කරන්නේ පොඩක් ඉන්න පොඩක් හරි බොයිස් හරි මේ series වගේක් හදාගන්න තිබ්බා. ඒ ටික හදාගත්තා. හරි ඒ ටික හදාගත්තා. දැන් මම මේක කපා ගන්නම්කෝ. ස්ප්‍රූෆ් ලොක් වේදී ගණන් ගන්න බබයි පොඩක් එම්ටිසාව මේ දවස්වල පට්ට අසනීපයි බං එපා වෙනවා. මම මේක කපා ගත්තා. අපි යමු ස්ටෝන් ටිකක් මයින් කරගන්න. ඔයාලා ස්ටෝන් ටූල්ස් ගන්නත් එපා. පොඩක් ඉන්නකො බොයිස් ආපොල. හරි බොයිස් මම මේ වීඩියෝ ක්ලිප් ටිකම කැපුවා මේ පොඩක් අර මේ ලයික් එක හදාගත්ත බොයිස්. පොඩක් ඉතර හොදක් නෑ. පොඩක් ඉතින් අපි මදාගමු ප්ලෑන්ක්ස් ටික හදාගමු. ක්‍රාෆ්ටිං ටේබල් එකක් හදාගන්න. ස්ටික් ටික හදාගමු. මේ ස්ටෝන් ටික මයින් කරගෙන මං ඔයාලට හම්බෙන්න. හරි බොයිස් මං ඒ ටිකත් මයින් කරගත්ත. දැන් උතනින් අපි හදාගමුකෝ ඇක්ස් එකකුයි සෝට් එකකුයි පික් එකකුයි සවල් එකකුත් හදාගමු. හරි මේ හාඩ් කොයින්ද පොට්ටක් පරිස්සමට ඉන්න ඕන. දැන් ෂීප්ලා 3 දෙනෙක් හොයාගමුකෝ අපි. ෂීප්ලා මොකද පිට්ටයක් හදාගන්න බෑ. කෑමක් නැහැ අපි උන් ටිකක් මරාගමු. මම මොබයිල් මයින්ක්‍රාෆ්ට් වල එන්නත් වැඩක් නෑ හරිද? මම එන්නම නූබ් හරිද? ගණන් ගන්න එපා. තාම එච්චර බෑ. ඔබත් PC එකක් ගන්න ළඟදිම. එතකොට මට තව වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ ටිකත් කරන්න. එතකොට ලස්සනට වීඩියෝ දාන්නම්. ඉතින් ඒ කියන්නේ එච්චර කල් යන්නේ. එතකන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කන්ටෙන්ට් එක හදාගත්තට පස්සේ මට ලේසි පොට්ටක් මේ PC එකෙන් වීඩියෝ ටිකක් දාන්න. නැතුව බෑනේ බං පොට්ටක් අමාරුයිනේ. ඒ උතරම තියලා අපි යමු. අපිට සුඛ කැන්ඩියක් තියෙනවා ටික කවදාගන්න. සුඛයෙන් පොට්ටක් කඩේ තුනක් දෙන්න. හරි සුඛ කැන්ඩියක් කඩාගත්තා. අපිට ෂීප්ලා ක්ලිපයක් හිටියනවා වාසිනේ. ෂීප්ලා කොහොම මේ පැත්තේ පැත්තක් ගන්නත් තියන්. ෂීප්ලා දෙන්නේ තුන් දෙනෙක් ආයි හම්බුණා පැත්තක් හම්බුණා. ෂීප්ලා තමයි දැකුණා. ෂීප්ලා තමයි ජීවිතේ හරිද? ෂීප්ලා නැතුව බෑ. අපි විතර ෂීප්ලා ටිකක් හොයාගෙන මම ගමනේ යන වීඩියෝ එක දැන් දාන්නම්. පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා. අම්බේ බොයි සිස්ටර්ලන් කෙනෙක් මට මරාගමු. අම්බේ බං මොන්න හිතුවේ මම ඉවරයි කියලා. බෝන් එකක් හම්බුණා. මම ස්ටාර්ට් ඇඩ්වාන්ස්මන්ට් හරි ෂීප්ලා නැත්te කියන්නේ නැත්te ෂීප්ලා නැන්ද මම ඉතින් පොඩ්ඩක් කට් කරේ මේ මොකක්ද මගේ මේ ආපහු ලැක් කියලා ඔප්ෂන් වලින් එක හදන්න ඕනේ. අන වීඩියෝ සෙටින්ග්ස් වලින් හරි මම ඒ ටික හදාගත්තා. පොඩ්ඩක් තාම ලැක් බං මේ ෆෝන් එක හවුල් මම ඒකට දැන් කියන්නේ ඒක පොඩ්ඩක් අවුල්. අංගතර ෂීප්ලා 3 දෙනෙක් ඉන්නවා. තනි බ්ලැක් බං. ඒ තනි බ්ලැක් බං අලු පාට ෂීප්ලා තේම දැක්කාම බොයිස් හරි අගුණයිලු අපලයිලු ඉතින් මම මරාගෙන ඉන්නන්ට හරි මෝ එක්සේ මඩම නැත්තම් හඩුවෙන් බලලා උඹ 18 වංගෝ යනවා වගේ කැරගෙනවා බං.
මල වාතයක් බං එතකොට කො අනික් තක අර විට පිටිපස්ස මෝඹඩගමු ලාමා පොට්ටක් කෙම්මිරිසා පෝෂි තන්නවානේ පාවෙනවා බ පට්ට අමාරු ඉවන් මේ දවස්වල ඉන්න බෑ නාන්නම් නෑ බං ඉන්න මට දැන් තදර මෙම්මිරිසාව නාන්නනේ යන්නානවා ඒක කොහොමද මට ඉන්න බෑ නැත්තම් දෙයින්ද දෙක තුන වෙලා තියෙන්නේ ඔයස් ඔයාලා එහෙම පරිස්සමට ඉන්න මෙම්මිරිසාව හදාගන්න එපා මේ මේකට ඒ වුණාට අවුව බං ඒ කොහොමද දන්නේ හෙම්බිරිසාව හැදුනේ ඔයට අවුවද බොයිස් කමෙන්ට් එකක් දාගෙන යන්න channel එකට සබ් එකක් දෙන්න බං ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව බෑ බං මම මේක දැන් ටිකටම කරන්න යන්නේ එතකොට මට මේ channel එකට සබ් එකක් ඕනේ අපි සුකල් කේන් ටික හිටව ගමුකෝ අඩු දැන් ඒක හරහාගෙන හිටිනවද එනිය බවතුරනිය ඒ හැබැයි අපිට වතුරට උදුම ගන්න පුළුවන් නේ බා එතකොට සුගර් කේන් දෙයක් අරන් ගියොත් ඒ උණේ බා අඩු ඒක වාසියේ දැන් කො බේස් එකට ආවා අයන්නේ එකයි තියෙන්නේ එකයිනේ එකයි හඩන්න අවන්න අපි ශීල්ල කතාව ශීල් දෙකක් ගන්න ඕනේ මස් ටික පිච්චෙන්න ගන්න මසට මස් අයින් කළා දාමු බං අයින් එක පිච්චෙන්න හෙට අපි පුළුවන් නම් ටෝල් වලටත් අද මාරුවෙන් බොයිස් මෙතන ලාව පුල්ලක් තියෙනවනේ ඒක වාසිය මොකද ටීවීට වලට අපිට ලාව පුල්ලක් කොහොමද උනව අපි යමුකෝ පොට්ටක් මේ පැත්තට යන්නේ පොඩි දැන් ටෝච් එක හදාගෙන යමුකෝ පොට්ටක් බලලවත් එන්න බෑ මේ පැත්ත ගාමුණා තියනවා දන්නේ නැහැ නේ අපේ වර්ල්ඩ් එකට මේ කප්පිලා කරාට මේ කප්පිලා කෙලීටිය ඇයි මම ඩර්ට් කරුවේ මට මතක නැහැ මම ඩර්ට් කරුවේ කියලා අයින්නේ පිච්චිලා ඉතින් කවුරු වෙනන් ගිහලා අම්මට විච්චිලා හදාමු ශිල්ලයක් ශිල්ල ගන්න නැතුව බෑ බා අයින් එකක් පාවිච්චි වුණ ශිල්ලේ වටිනාකම දන්නවලු බල අපි යමු කෙවිනි ගහක් චොප් කරමු ගහක් කපගමු හරි ගහක් කපා ගත්තා අම්මෝ වගේ ඔළුවත් එක්ක විතරෝපේ එම්බෙලාවක් ඇදලා ඔයාලට කොහොමද බොයිස් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න සැපේ ඉන්නවද කියලා ටෙස්ට් එක හදාමු නැතුව බෑනේ ස්ටෝරේජ් බඩු ටික යන්නේ අයිටම් ටික දැන් මේ ලූට් ටික දාගන්නත් එපා ඔය ටික නැත්තම් මේ කියලා වෙලා යනවා මගේ ඉන්ටර්නෙට් එකේ තෝ ටික පාවිච්චි වෙනවා අම්බෝ බොයිස් එනවා අමාරුයි මට දැම්ම ප්‍රතිකාර අවශ්‍යයි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි හැබැයි ඉරමාම වහිනවා අර පැත්තේ පිටිපස්සේ හඳමාම එනවද බලමු තාම නෑ ඉරමාම ජෙට් එක වගේ හඳමාම එන සිමින් බා කොහොමද දැන්වත් ඇවිල්ලාද බලමුද අපි ඉරේ සුන්දරත්වය බා අපි විඳමු තාම නෑ අයනවා ටික එනවා අපි නිදාගමු ආයනවා sweet dreams advancement wait අම්මා බානවා
අපි යමන් කෝගේ පැත්තට පොඩ්ඩක් අයින් දෙක තුනක් හරි හොයාගන්න බෑව. අයින් නැතුව බෑව. අලුත් අප්ඩේට් එක අපිට දීබ සල්ෆා මොකක් කරන්නේ? මම ඒව දරුවන් නෑ අලුත් අප්ඩේට් එකේ ඒක පට්ට රෙයා කියලා නම් දන්නවා. මේ හැමතැනම එමරල්ඩ් ටෝබ මාර ගොඩක් තියෙන්නේ. එමරල්ඩ් නම් මරත හැකි. මම තිබ්බේ පාර මතක් වෙන්නේ. ඒක පොඩි කේව්යක් වගේ මම යමන් බලන්න. ආතර රොම්බේ පට උඩට බෙවුනේ මෙතන ග්‍රාස් ගොඩක් කියලා ඔය. මම වන් ඩෙඩ් ගියා. සොම්බි කිරේ ආරි සොම්බින්න මොලයක් නෑ. හරි. දැන් මෙතනින් ගන්න බෑ. මම පැන්න ගැහුවා. දැන් මට උතනින් අමතක වුණා බා. මම ස්ටාර්ට් එකේ පාස්වර්ඩ් එක ගත්තා කියලා. ඉතින් බබුව බලලා අයියා කොහොමද ඇඩ්වාන්ස්මන්ට් එක ගන්නේ කියලා. ඒ ආවා කලින් ස්කෙල්ටන් කාර්යයට ගැහුවනේ මම. ඒව මරුවනේ මම. යාන් එතකොට ආවම අපර. එතන කොහොමනම් මාට තැහැකි. කෝල් වෙන කොටක් තියෙනවා. ඒ පුතර මොකට කිව්වක් තියෙන ඕකට එමුවේ. අම්මාට සෙරිගේ. එන්න බෑනේ ඕකට. බඩේ අමාරු හැදෙනවා. මේ සල්ෆා බොක් එකනේ ඒක ලස්සනයි. බොක් එක නෙමෙයි බ්ලොක් එක. කමෙන්ට් සෙක්ෂන් එකේ මේ මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k ගහලා තියන්න ඔබලා මේ වටේටම ෂෙයා කරලා සබ් එකත් ඒවා වීඩියෝ දානවානේ මම දිගටම දැන් PC එකෙන් වහම මම channel අපට ගන්න වෙනම FF channel එකක්. ඒකට සබ් එකක් දෙන්න. ඒක channel එක හදලා මම ඒක හැදුවා කියලා කමෙන්ට් පෝස්ට් එකක් දානවා. ඒකට ඔබලා ඒක එනකම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඒක ආවම ඔයාලට ඒ නොටිෆිකේෂන් එක පෙන්නනවා. බෙල් අයිකන් එක ඔන් කරලා තිබ්බොත් විතරයි ඒකත් ඔන් කරගන්න. මෙතන අයින්ටියක් තියෙනවා. ඒ ටික කපගමු. හරි. මේ සල්ෆා බ්ලොක් එකේ වැඩක් නැද්ද මන්ද බා? ඒක නම් ලස්සනයි. මට ඒක හරියන්නේ නැහැ. මගේ ඇහැට අනුව එක ගැලපෙන්නේ නැහැ. හරිද? මට ඒක එච්චර අල්ලන්නේ නැහැ. අපි යමල්කෝ බේස් එකට හිතමු. මේක මේ පැත්තේ අපි එක්ස්පෝර්ට් දාම පාරක් දාමු ඊළඟ එපිසෝඩ් එක. අපි දැනට ගෙදර යමන් මම බේස් එකට ගිහලා ඔබලා අය හම්බෙන්න වීඩියෝ එක තික වුණාම එපා වෙනවා. හරි බොස් මම බේස් එකට ආවා. ඉතින් මම අද මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. thank you මේ වීඩියෝ එක බලුවට. ඉතින් subscribe කරලා like පාඩක් දාගෙන යන්න මට සබ් එකක් දෙන්න. මේ මාසය ඇතුළත 20 ගහන්න ඕන subscriberලා. ඉතින් එහෙනම් කොල්ලෝ අපි